වාරිකාසරණ වැඩසටහනේ තවත් අලුත් නැවමු වැඩසටහනක් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ. ඉතින් රිකිල්ලගස්කඩ ටවුන් එකේ සැඟවුණු අපූර්ව ස්ථානයක් පෙන්වන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවනේ පෙරදින විශ්වවිද්‍යාලයේ වල එලිමහන් රංගපීඨේ ඔයාලා විශ්වාස කරන එකක් නෑ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ මේ රිකිල්ලගස්කඩ ටවුන් එකේ ඉතාමත්ම ටවුන් එකේ ඉඳලා පොඩි දුරක් යන්න දෙන්නේ. අපූර්ව සැඟවුණු රංගපීඨයක් තියෙනවා. ඉතින් ඒක වල් වේදිලා තිබිලා මේ මෑතක තමයි සොයාගෙන තියෙන්නේ. ඒක සොයාගෙන තමයි යන්නේ. අපේ රිකිල්ලගස්කඩ රවින්දු මල්ලි තමයි අපිට මේ ගමනට උදව් කරන්නේ. රිකිල්ලගස්කඩ ටවුන් එකේ බුද්ධික ටායර් හවුස්. මේ බුද්ධික ටායර් හවුස් මතක තියාගන්න. එතනින් චුට්ටක් ඇතුළට යන්න තියෙන පාර. හිතාගන්න අමාරු ඉතින් රිකිල්ලගස්කඩ වගේ ටවුන් එකක මේ වගේ ස්ථානයක් තියෙනවද කියලා. මේ තමයි රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සැඟවුණු එලිමහන් රංගපීඨය. ඒ කොහොමද? ඉතින් මට ලියලා දීපන්. බාර කීපටි? නේද රමිදු මේ ස්ථානේ ඉතින් ලස්සනට ප්‍රතිසංස්කරණය කළ ගත්තොත් අතරම සෑහෙන වටින ප්ලේස් එකක්. මොකද මේ අවට රමණීය පරිසරය. අතන මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණය ඒක තමයි මේ පෙරදිනිය වගේම මේ කියන්නේ ලොකු ගස් ඔයාලට පේනවා මේ වටේ හතර වටේටම මේ ලොකු ගස් තියෙනවා. ඊට පස්සේ මේ කියන්නේ මෙතන ආවට පස්සේ මේ කුරු සෙවණත් එක්ක අපිට හිතා ගන්න බැරි වෙනම වයිබ් එකක් තියෙන මේ හරිය කොහොම හරි එනවා නම් අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා මේ වගේ තැන් මම නම් කියන්නේ අනිවාර්යෙන් පරිස්සම් කරගන්න. අපි බොහොම අමාරුවෙන් මේක හොයාගත්ත තැන. ඒ වගේම ගොඩක් මිනිස් මහන්සි වුණා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් මේ වගේ තැනක් ආය ප්‍රතිසංස්කරණය කරලා තියාගන්න. ඒ විදිහට ඔයාලටත් තියෙන මේ වගේ තැන් තවත් රිකිල්ලගස්කඩ නගරේ අනන්තවත් ඇති. මේ වගේ තැන් තියෙනවා නම් ආයේ අනිවාර්යයෙන්ම පරපුර වෙනුවෙන් පරිස්සම් කරලා තියාගන්න තමයි අවශ්‍ය නේද? ඉතින් අතරම මේ ආවට කොච්චර ඉස්කෝල තියෙනවද? ඒ කියන්නේ ගණනාවක් තියෙනවා. මේ ආදර්ශ විද්‍යාලය, පොරමඩුල්ල, දියතිලක, දෙනිකේ. ඉතින් ඒ ඉස්කෝලවල ඉන්න සිසුන්ගේ නිපුණතා එතකොට දක්ෂතා සංවර්ධනය කරන්න තෝතැන්නක් අපූර්ව ස්ථානයක් විදිහට මේ රිකිල්ලගස්කඩ
ප්‍රදේශයේ මේ වනම්තවත් හංගුරන් ගෙතින් බිහිලා ඉන්නවා මේ වෙනකොට. මට අතර මතක් වෙනවා අපේ කොරමඩුල්ලේ නේද අපේ සමුගෙන යනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි රවින්දු. අපිට මේ ස්ථානයේ මතක් කරලා දුන්නාට. රවින්දුගේ YouTube channel එකක් තියෙනවා. රවින්දු පොඩ්ඩක් මතක් කරමු මේක. මගේ YouTube channel එක රවියා vibes. ඔයාලට travel videos ගොඩක් එකකින් බලා ගන්නත් පුළුවන්. ඉස්සරහට එන අපිත් එක්කම එකතු වෙලා ඉන්න. subscribe කරලා තියාගන්න. එහෙනම් චාරිකා සරහන් වැඩසටහනත් subscribe කරලා තියාගන්න මතක කරන්න එපා. එහෙනම් සුබ ගමන්. ජයෝ.